සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ නොදැනීම අවුරුදු 12ක් ගෙවිලා නිමා වෙලා පාසල් කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ දුව පැනනට තරඟ කරාලා ජයගෙන හිලහුණු වේ කාලේ දුව පැනනට තරඟ කරාලා ජයගෙන හිලහුණු වේ කාලේ ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින් විදුමවුතුරුලේ උන් කාලේ සුළඟට හසු වූ පහන් සිලක් මෙන් සැඟව ගියාදෝ අපේ බාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ
සිරිපාල ජයවීර මැතිතුමනි, මා හිතවත් මිත්‍රවරුනි, මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවකට මට ආරාධනා කිරීම පිළිබඳව. කණ්ඩායමේ මධ්‍ය මහාවිද්‍යාලයේ කෙටි කාලයකට උනත් ආශිෂ්‍යයක් වීම එක්තරා විදිහේ වාසනාවක් වරප්‍රසාදයක් කියලා මා හිතනවා. TWW කන්නංගර මැතිතුමා ඒ නිදහස් අධ්‍යාපනයේ පියා හැටියට එතුමා කළ සේවය තුළින් තමයි 56 දරුවන් හැටියට අපට මෙතෙන් එන්න පුළුවන් වුණේ. මම ඒ කාලේ පොළොන්නරුවේ ඉඟුරක්ගොඩ ඉන්නකොට දැකලා තිබුණු ලොකුම දෙන්න තමයි පෝස්ට් මාස්ටර් ස්ටේෂන් මාස්ටර්. ඉතින් මං හිතා කාත්තා කවදා හරි එක්ක පෝස්ට් මාස්ටර් කෙනෙක් කරේක ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරේ. ආරක්ෂක අංශය ගැන වචනයක් කතා කර යුතුයි. මම හිතනවා විශේෂ දන්නේ නැතිව මිනිහෙක් තමයි ඒකේ ප්‍රධානියා කරන්න ඕන කියලා. කියන්නේ ආරක්ෂාව ගැන දැනගත්තාම යන්නේ ඒ රේල් ෆීල්ඩ් එක. දැන් අපි කියමු අපේ නවරත්න සහෝදරයා ආරක්ෂක ලේකම්වරයාට දැන් මේ පොලිසිය ගැන හරි ඒ ආරක්ෂක තුවක්කු බයිනෙට්ටු ඒවා ගැන යුනිෆෝම් ගැන අරගෙන අපි ආරක්ෂාව බලන වෙන විදිහකට. Security is a broader than defense. කියන එකයි මම හිතන්නේ. එතකොට අපි දැන් බලනවා ආරක්ෂාද යුද්ධෙකුත් නැහැනේ. දැන් අපිට වැඩකුත් තියෙන්න බෑ. දැන් මම බලනවා political security, social security, economic security කියන මේ පැති වලට කොහොමද ආරක්ෂක අංශ සම්බන්ධ වෙන්නේ කියන්නේ. දැන් අපි දන්නවා Indian Ocean region කියලා අපි කියනවා මේ ඉන්දියානු සාගර කලාපය. වගේ ඉන්දියාව නොයෙක් කරුණු කාරණා මෙතන ඉන්දියාවේ කට්ටිය වර කරන්න තියෙනවා කියන්න පුළුවන්. ඒකට විවිධ බලපෑම් කරනවා ආරක්ෂක අංශ සඳහා. කටේ ආරක්ෂාව පිළිබඳව. ඒකට නොයෙක් ඉල්ලීම් කරන නමුත් අපි ඒවා කල්පනාකාරීව කටයුතු කරනවා. The political scenario එක geopolitical landscape එක දිහයි අපි දැන් බලමින් තාක්ෂණයේ වැඩි කරමින් තමයි මේ රටේ ආරක්ෂාව විදිහට ගෙනියන්න ඕන කියලා දැක්මක් අපි ඇති කරගෙන යනවා.
ගෑනිට බය පොඩි දෙයක් ඇදලා තියෙනවා. ගෑනිට බය පොඩි මිනිහෙක් නම් වේයන් පොඩ්ඩලා දිගයිනවා. ගෑනිට බය නැති පොඩි එක මිනිහෙක් ඉතියාලු. කෙසේම සිරුරක් ඇති මුචිලෙක් දෙනවලු ටීවී කාරෝ ගන්න දින මාධ්‍ය කාරෝ වැඩ කර ගන්නවනේ. ඔබතුමා මොකද මේ පාරේ යන බය නැති අපේ ගෑණි කිව්වා තෝ අර පොලිමට ඉතින් මම මරනවා කියලා. ඒක ටයිම් එක ඉන්න කාලේ මට කියනවා මේ එක සින්දුවක් කියනවා ඔබව සොයා ආවා